කොහොමද ඉතින් ඔයාලට මගේ යාළු හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඉතින් ඔන්න ගොඩ දවසකින් මම ඔයාලත් එක්ක බෙදා ගන්න බ්ලොග් එකක් අරගෙන ආවා. මේ දවස්වල ඉතින් හැමෝගෙම වගේ ගොයම් කැපෙනවානේ. ඉතින් අපේ කුඹුරත් ওই විදිහට තමයි අපි කපා ගත්තේ. ඊට පස්සේ ඉතින් වී වේලන වැඩ ටික තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේම වගේ අපේ වැඩේ වී වේලන එක තමා. හොඳට අවුවක් තියෙනවානේ. වැස්සට කලින් ඉතින් වී ටික වේලලා ගෙට ගත්තාම තමයි හිතට සැනසීමක් දැනෙන්නේ. අපි ඉතින් ගෙදර හැමෝම වගේ එකතු වෙලා මේ දවස්වල කරන්නේ වී ටික වේල ගන්න එක. අපි වත්තේ ටෙන්ට් එකක් දාලත් වී දානවා. අපේ ගේ ඉස්සරහා පාර තියෙනවනේ. ඉතින් අපි පාරෙත් වී දාලා වේල ගන්නවා. තාර පාරේ දැම්මහම ඉක්මනට රත් වෙලා වේලෙනවනේ. වාහන වලටත් යන්න ඉඩ තියලා ඒගොල්ලන්ට කරදරයක් නොවන විදිහට චුට්ටක් අයිනකින් තමයි වී දාන්නේ. එහෙම දාලා ඉතින් උදේම වී ටික දාලා ඔන්න ඉතින් මං ආවා අපේ කෑම ටික හදාගන්න දවල්ට. අද ඉතින් මං හදාගන්න හිතුවා රතු වල. රතු වලයකට මම දානවා අල ගෙඩියක්. මොකද දැන් අපේ මල්ලි බබා අතෙන් කන්න පුරුදු වෙනවනේ. ඉතින් ඒක හින්දා එයාට අල ගෙඩියක් මේ විදිහට පොඩ්ඩක් ලොකුවට අතට ඇලෙන විදිහට කපලා දැම්මා. එතකොට එයාට තනියම එක කන්න ලේසියිනේ. වෙනද නම් මම කරන්නේ අර මේ කැරට් ගාන එක තියෙන්නේ. කැරට් ගාන ෆීලර් එකෙන් මේ කැරට් ගානවා වගේ බීට් එකක් ගානවා. ඒ කරලා තමයි උයන්න ගන්නෙ. දැන් අර මල්ලි බබාට චුට්ටක් අල්ල ගන්න පහසු වෙන්න ඕන නිසා මේ විදිහට කපලා පොඩ්ඩක් ලොකුවට තීරු කපා ගන්න හිතුවා අද. ඉතින් කියන්නකෝ බලන්න ඔයාලා කොහොමද බීට් හදන්නේ? මම නම් බීට් හදනකොට හදන්නේ කහ කුඩු විතරයි දාන්නේ. මිරිස් කුඩු එහෙම නම් දාන්නේ නැහැ. 3-5 චුට්ටකුත් දා ගන්නවා. කහ කුඩුයි 3-5 කුඩුයි. ආයෙ දානවා රම්පේ කරපිංචා උළුහාල් කුරුඳු පොතු ඒවා දා ගන්නවා. ස්පයිසස් වලින් නම් දාන්නේ නැහැ මුකුත්. ඉතින් කහ කුඩුයි 3-5යි විතරයි දාන්නේ. මේ දවස්වල ඉතින් අවුවත් හරිම සැරයි. සැරයි කියන්නේ මාරම සැරයි අවුව. ඒ අවුව වී වේල ගන්න නම් ඉතින් හොඳයි. ඒ වුණාට ඉතින් වී වේලනකොට අපි අවුවේ ඉන්න ඕනේනේ. එතකොට නම් ටිකක් අමාරුයි. ඔයාලත් කුඹුරු ගොවිතැන් කරන කට්ටිය නම් දන්නවා ඇති. වී ටික ඉතින් අසන්න ගෙනල්ලා ඊට පස්සේ ඒ ටික වේලලා ගෙට ගන්නකම් කොයිතරම්නම් වෙහෙස වෙන්න ඕනේද කියලා. අපි සාමාන්‍යයෙන් හැම පාරම වගේ නාඩු තමයි වී වගා කරන්නේ. මේ පාර ඉතින් වෙනසකටත් එක්ක කියලා ඔන්න අපි පුංචි කොටසක් සම්බා වීත් වගා කරා. ඒ ඔක්කොම අස්සන්න නෙලාගෙන ඇවිල්ලා තමයි මේ දවස්වල දැන් ඔය අපි වී වේලන්නේ. ඊයේ පොඩ්ඩක් අහස කළු කරලා වගේ තිබුණා. ඉතින් අපි ටිකක් බය හිටියේ ටිකක් නෙවෙයි. ගොඩක් බය හිටියේ වහී කියලා වැහි වලාකුළු 2-3ක්ම ඇවිල්ලා තිබුණා. ඒ වුණාට ඉතින් හොඳ වෙලාවට වැස්සේ නැහැ. ඒ ටවුන් එක හරියට වැහලා තියෙනවා කියලා අප්පච්චි කිව්වා යා ටවුන් ගිහින් ආවට පස්සේ. අපි ඉතින් වී එහාට මෙහාට අදිනවා කියන්නේත් ලේසි වැඩක් නෙවෙයිනේ වී මිටි අදිනවා කියන්නේ. ඉතින් ඒ නිසා ටෙන්ට් වලට වී දැම්මහම පාරේ තියෙන වී ටික නම් ගෙට ගන්නවා එකතු කරලා අපෝ මිටි වලට දාලා. ඒ වුණාට අර ටෙන්ට් වල දාලා තියෙන වී නම් ඉතින් අපි හැමම ටෙන්ට් එක අකුලලා එහෙමම වත්තේ තියෙනවා. ඉතින් ආවා උදේට එතකොට දිග අරගන්න විතරනේ තියෙන්නේ ලේසියිනේ. ඒ හින්දා ඉතින් ඒවා ඒ විදිහටම තිබ්බ හින්දා තමයි අපි බය හිටියේ වැස්සොත් ඉතින් ආපහු එකපාරම විනාඩියට දෙකට ඕක ගෙට අරගන්න බෑනේ. එහෙම කියලා. ඉතින් කොහොම හරි අපේ වෙලාව හොඳයි වැස්සේ නෑ. දැන් ඉතින් තව පොඩ්ඩයි අපිට වී වේල ගන්න තියෙන. තව මිටි කීපයක් විතරයි. අන්න ඉතින් මං දවල්ට කෑමත් හදාගත්තා. බීට් කිරි දාලා වැව් මාළු වැදලා වැව් මාළු නම් අකි බබාට ඊට පස්සේ කරවල ටිකකුත් තෙල් දාගත්තා. ඊට පස්සේ ඉතින් දැන් මේ හවස් වෙලා ඔන්න දැන් අවුව බැහැලා ගිහිල්ලා දැන් නම් හොඳයි ටිකක් සනීපයි. ඒ වුණාට ඉතින් වී එකතු කරනකොට වී කාටු හරිම සැරයි. ඒක ඉතින් අපිට නම් දැන් හුරු වෙලා නිසා වැඩි ගාණක් නෑ. චූටි බබාලට නම් ඉතින් ඒක ටිකක් සැර වැඩි. ඒක හින්දා ඉතින් මම මල්ලි බබාව නම් වැඩි මේ හරියට අරගෙන යන්නේ නැහැ මේ දවස්වල.
ඔන්න දයා මාමත් ඉතින් ඇවිල්ලා අප්පච්චිට උදව් කරනවා වී එකතු කරන්න. දැන් ඉතින් මේ ටෙන්ට් එකේ තියෙන වී ටික වේලිලා ඇති හොඳටම. මේ ටික එකතු කරලා මිටි වලට දාගත්තාම ඔන්න ඒ ටික හරි. එතකොට තව ටිකක් විතරයි අපිට වේල ගන්න තියෙන්නේ. එතකොට වී වේලන වැඩේ ඉවර වෙනවා. ඉතින් ඔහොම තමයි අපි අස්වනු නෙළලා වී වේල ගත්තේ.